අඩෝ චාමරයා මොකෝ වෙන්නේද? ගොඩ දවසකින් නේවා මීට්ටුනේ අපි දෙන්න. අම්මට සිරි හිටියා. ඔව් නේද බං? ගොඩ දවසකින් නේවා මීට්ටුනේ. මට උඹලා එළියා එන්නත් බැරි වුණානේ බං මේ තිබ්බ ඉස්කෝලේට ටිකට. ඒක තමයි බං මටත් උනේ. මේ ගණන් සර් මෙච්චර ඉස්කෝලේට ගොඩක් දීලා සර් ආතල් එකේ ඉන්නවා. අපිට තමයි මේ නිවාඩු කාලේ ඔක්කොම වැඩ ටික. එපා වෙලා ඉන්න බං මාත්. ඔව් නේ බං හිටියා. ඒ ගණන් සර් එක්ක බෑ බං මොනවද කරන්න. මේ ඒක නෙමෙයි මේ දැන් මේ මම උඹලා ගෙදරට එනකොට මේ දොර ලොක් කරලානේ බං ආවේ. දැන් දොරේ යතුරු නැහැ කියන්කෝ. මාන සීන් එක වෙලා තියෙන්නේ. අප්පට සිරි. උඹ කොහෙන්ද බං තිබ්බේ යතුරු? දැන් උඹට ගේ යතුරුලවත් යන්න වෙන්නේ නැහනේ. උඹේ අම්මයන්කෝ? අපේ අම්මයම ටවුමට ගිහිල්ලා ඉන්න ගියා බං. මේ බඩුවගයක් ගන්න තියනවා කියලා. එහෙනම් හොඳයි. දන්නා උඹලා අම්මයි තාත්තගේ හැටි. ආයිතින් අහුනොත් තලනවනේ. මටත් ඇහිලා තියෙනවා උඹලා ගර්ල් පැත්තෙන්. එච්චර දුරට එනවද බං? නැත්තම් ආයිරින් බල්ලොත් නැගිටලා දුවනවා උඹලා අම්ම කෑ ගන්න සද්දෙට. හූටා. හරි මේ ඒක නෙමෙයි මේ ගෙදර අතුරු මොකද බං මේ අපේ තාත්තයි අම්මයි එනකොට අම්මලා ටිකක් කරේ අවුලක් නැහැ කියමුකෝ. තාත්තා බුදු අම්මෝ ගානවා ගහිල්ලක් ආයේ බෙල්ට් එකෙන් දාගෙන ඉඳලා ඉවරයි බං. මේ ඇඟෙත් එක්ක තාම පාරවල් තියෙනවා. ඊට මම ඉස්කෝලේට හරියට කරන්නේ නෑනේ බං. එහෙනම් උඹ මෙච්චර ඉස්කෝලේට කරලා කියලා මේ අපේ ගෙදර එන්න බැරි වුණා කියලා කිව්වේ. නෑ ඉතින් මේ මම දැන් මෙහෙමයි මචං. මම කාමරේට වෙලා ඔය වැඩි කර ඉන්නකොට පොඩ්ඩක් අකුරක් දෙකක් ලියලා අම්මයාට මෙහෙම කයන ඉඳලා ෂේපෙට ජනේලෙන් පැනලා යනවා. ජනේලේ අර කූරු දාලා නැහැ කියන්නේ යකඩ කූරු දාලා නැහැ නේ බං. තාම ඒ කාමරේ අලුතෙන්නේ බං හැදුවේ. එහෙමද? දැන් මේ අපි මේ කතා කර ඉඳලා කොයි අතුරු හොයන්නත් වෙන්නේ. දැන් බල අම්මයි මාවත් ඉඳලා ඉවරයි. ආයේ මන් නෙවෙයි උඹ. අප්පට සිරි. ඔව්නේ. හරි එහෙනම් හොයමුකෝ. යම මේ උඹලා ගියල් පැත්තට ගිහිල්ලා හොයමු බං මේ පාරේ අතරන දැන් නැහැ ඉතින්. උඹට මොංගල්ද බං? අපේ ගියල් පැත්තේ ඉන්නේ කොහොමද? දැන් උඹ අපේ ගෙදර ආවේ නැහැ මේ මගදිනේ මා උඹලා ගෙදර එන්න හදනකොට උඹ අපේ ගෙදර ඇවිල්ලා මගදිනේ බං හම්බුනේ ඔය. අප්පට සිරි ඕනේ. මට මේ දවස්වල මොනවද මතක නෑ බං. ඒකයි මේ අවුල. එහෙනම් ඉතින් යතුරු තිබ්බ තැන මතකයි. දැන් ඉතින් ලෝකෙම් පිරාරේ මේ යතුරු හොයන්න නැත්තම් දන්නවා ඉතින් උඹලගේ අම්මගේ දැන් මේ ඊටත් වඩා කෑමක් කන්න නම් යතුරු නැති වුණා කිව්වොත් එහෙම. ඒකින්ද ඉක්මනට හොයමු බං. කොහෙද දන්නේ නෑනේ. අපේ ගෙවල් පාරේ කියනවා මේ ආවටිගෙන් පිටිපස්සේ ගිහිල්ලා බලමු නේද. ඒ ටිකේ තමයි වැටෙන්නේ නැති ෂුවර් එකට. දැන් උඹ කොහොමද කියන්නේ ඒක වැටුණමයි කියලා? උඹ කොට විසික් කරා. පිස්සුද බං මට මොල්ලා ඒක විසික් කරන්න. මම දන්නවනේ තාත්තෙන් ගුටි ගන්න ඕන කියලා. දැන් උඹට මොනවද මතක නැහැ කිව්ව එහෙනම්? හරි බං මොකක් හරි දැන් මෙතන මේ කතා කරගෙන ඉන්නවා විතරයිනේ බං අපි දෙන්නා. ඉක්මනට යමන් බං ආ පැත්තට. ඔව්නේ යම. මම දැන් ඉක්මනට යම. අනේ මේ බං මට දැන් මේ එපා වෙලා බං තියෙන්නේ. දැන් අර අතන ඉඳලා මෙතනට එනකම් හොයාගෙන ආවනේ බං මේ පාර දිගේම. කො තිබ්බද බලපංකෝ. අයියෝ එපා වෙනවා බං. හරි ඉතින් බං මටත් එපා වෙලා තමයි යන්නේ. මේ තිබ්බේ නෑනේ බං යතුරු. තිබ්බේ නැතිලා තහන්නේ මොකටද බය? යතුරු නැති කරගෙන මාවත් අල්ලගත්ත ඒක ගන්න. බලපංකෝ මං අපරාධය ආවේ. මට ආදල් එකේ ඉන්න තිබ්බා. අපරාධේ. එහෙනම් උඹ ඉන්න තිබ්බනේ. මාත් එක්ක ආවේ මොකටද? යාළුකමට යකෝ ආවේ. දැන් උඹ කියන්නේ යන්න කියලාද? එහෙනම් මම යන්න. නෑ හිටපන්. ඒක නෙමෙයි මේ අපි මේ අපේ මේ විදුලිය බැලුවේ නෑ නේ බං. මේ ටිකෙන් බලමු චෙක් කරලා. අනේ උඹේ චෙක් මෙච්චර දුර යනකම් මේ පයින් ඇවිල්ලා මම කවුල් එකක් රිදෙනවා. කිලෝමීටරයක් විතර ආවනේ අකෝ දැන්. අනේ ඵලයන් බං කිලෝමීටරයක් නෑ උඹලාගේ දෙත් යනකම්. උපරිමදී වුණ මීටර් 200-300ක් විතර. හරි ඉතින් 200-300ක් හරි දුරයිද බං ඉතින් ඒක. කකුල් දෙකට රිදෙනවා බං. ඊයේත් අර මේ ෆුට්බෝල් මැච් එකට ගිහිල්ලා මේ මම කකුල් දෙක රිදෙනවා. ඉන්න බැරුව ඉන්නේ. උඹ ෆුට්බෝල් උද්දානද? ඔයාට කිචියක තියාගෙන. අනේ මන් දන්නේ. මොකද්ද ඔබ කිව්වේ?
නෑ බං මොනවත් නෑ. මෙන්න මේ ටික වලින් බලන්න. තියනවද බං? මේ පැත්තේ නම් නෑ වගේ. මේ කොන්ක්‍රීට් දාපු ටිකේ. ඉඳපන් පොඩ්ඩක් මම මේ බලන ගම. මේ තියෙන්නේ බං යතුරු. අඩෝ. අර තියෙන්නේ බඩු. අම්මට මේ යතුරු නෙමෙයි බං. මේ වෙන මොකක්ද එක? කොළ කෑල්ලක් දිලිසෙනවා. මම දැක්ක ටික යතුරු වගේ බං. නොදකින්ව. අනේ මේ මගුල හම්බෙන්නේ නෑ බං. මං යනවා බං. ගෙදර රෙද්ද වත් කෑවෙත් නෑ හවසට. මං යන්නද බං? මං යනවා. හරි ඵලයන්. කමක් නෑ. මං තනියෙන් හරි හොයන්නම්කෝ. මට ඉතින් යාළුවෝ කවුරුත් නෑනේ. යාළුවෝ නෑ. යකෝ මෙච්චර මේ තෝත් එක්ක මෙච්චරලා හිටලා. යාළුවෝ නෑ කියන්නේ ජාතිද? මට මේ පට්ට බඩගින් ඉන්න බෑ. ඒකම යන්න දැව්වේ. මං ඉන්නම්කෝ ඔබ වෙනුවෙන්. යතුරු හොයාගන්න ඕන කොහමද ඈ? හරි බා යතුරු හොයාගමු. ඉඳපන් මේ පැත්තේ මම බලන්න හොඳට. මෙතනත් නෑනේ. ඔය මල් පඳුර ළඟ තියෙනවත් බලපන්. නෑ බං එතනත් නෑ. ඒක නෙමෙයි. මං ඊයේ මේ පන්ති ගිහලා යනකොට ටොෆි දෙකක් ගත්තනේ. ඉඳපන් උඹට දෙන්න. මං ඒවා සාක්කුවේ දාගෙන තියාගත්තේ. දැන් ඉඳන් එළියට ගන්නේව. ඉඳපන් බලන්න. පිටිපස්සේ සාක්කුවේ දුවි තිබ්බේ. මොකද්ද මේ යකඩයක් වගේ යවුන්නේ? යකඩයක් වගේ යවුනවා. දැන් එළියට ගන්න බලන්න. මොකද්ද දන්නේ? ගණින් බලන්න. 10 කාසියක් වද දන්නේ. ඔබ ටොෆියක් කියලා සාක්කුවේ දාගෙන තියන්නේ. 10 ටොෆියක් කියලා 10 කාසි සාක්කුවේ දාගත්තද කවුද දන්නේ? උඹේ මතකයට මන් දන්නවනේ. නෑ බං 10 කාසියක් වෙන්නේ දන්නේ. මම 10 කාසි වලින් තමයි වයි ටොෆි දෙක ගත්තේ. කෝ එළියට ගනින් බලන්න. අම්බෝ මෙන්න ගත්ත එළියට. අඩෝ. හුටා. මේ තියෙන්නේ බං යතුරු. මම සාක්කුවේ දාගෙන මේක මෙච්චරලා හොයලා තියෙන්නේ බලපන්කෝ ඉතින්. ජාතිද තොට මම යකෝ මෙච්චරලා මේ බඩගින්නේ කකුල් දෙක රිද්දි මෙච්චරලා මේ ඇවිදයිද මේක හොය ජාතික තොට මම ඉඳපන්කෝ. අඩෝ සෝරි බං ඉතින් දන්නේ නැද්ද මේ පොඩ්ඩක් දාන් වෙනවා රුම් වෙනවා. දාන්නු ඉඳපන් පෙන්නන්න මම දාන්නු. තොට මම ඉඳ කාපිය. අම්මෝ බං අඩෝ ඔම ගන්න එපා බං අම්මෝ විසිකලා ගියා. අම්මෝ බඩ අඩෝ ඔම ගන්න එපා ඉතින් අඩෝ සෝරි බං අඩෝ නෑ තෝ හින්ද බලපන් ෂී පරාදි වගේ කාලේ ගෝතයා මඤ්ඤ නෑන්ද රෙද්ද තෝ හොයාගෙන යතුරු දැන් කාපන් අම්මා අඟුටි. ඇයි බං මංගුටි කන්නේ යතුරු තිබ්බනේ. නෑ මං කියන්නම් උඹලා අම්මට. එබංකෝ මාව මෙච්චර මේ ඇවිදලා මට බඩගෙන ඉන්න බෑ. එබංකෝ දෙන්න උඹට යතුරු සාක්කුවේ තියාගෙන හොයනවා. එබංකෝ මං කියන්නම් උඹලා අම්මට. අඩෝ එපා බං ඉච්චයි කියන්න එපා. අඩෝ එපා බං මට කුටි කන්න වෙනවා බබ දන්නවනේ ඉතින්. අනේ ඵලයන් කොහෙන්ද මං යනවා ගෙදර. යන්න එපා ඉඳපන් ඉතින් යාළුවනේ මේ වගේ ආතල් කාටුන් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම ඉන්න. bye